Hello guys, මොකද වෙන්නේ? හොඳින් ඉන්නවනේ කට්ටිය. ඉතින් අද අපි යන්නේ ගයක් හදන්න කියන්නේ නිකන් ජොලියට වගේ නිකන් ඉන්න තෙල් එකට වගේ ඉන්න නිකන් පොඩි ගයක් හදන්න යන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි වැඩි විස්තර කියවන්න නැතුව ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියනවා මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. අනිවාර්යෙන් like එකක් දාන්න වීඩියෝ එක හොඳයි නා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි ආ වීඩියෝ. guys ඉතින් අපි ගෙදර හදන්න ඉන්නේ මෙතන හරි මේ හරි තමයි ඉතින් මේ හරි අවුලක් නැහැ එහෙමනක් තියනවා. ඉතින් අපි වැඩි කතා නැතුව මේකේ වලවල් හතරට කපලා ඉන්න ටික දාගමු. අනිවාර්යෙන් subscribe කරන්න ඕනේ හැමතිස්සෙම කියනවා වගේ ඉතින්. හරි guys ඉතින් අපි මේ ලොකු කණු දෙක හිටව ගත්තා. ලොකු කණු දෙක හිටව ගත්තා පොර පිටිරියම වැඩ කරනවා ඉතින් ආයේ පොල්ලා ගැම්මක් තමයි ඉතින් අපි වලවල් 6ක් කපා ගත්තා. ඒකෙන් දෙකක් හිටව ගත්තා 6ක් කපාගෙන දැන් වටේ සුද්ධ කරලා ඉවරයි. ඉතින් තව කණු 4ක් හිටව ගන්න තියෙනවා. ඉතින් ඒ කණු 4ක් හිටවගෙන ඉතින් අපි කණු දෙකක් හිටව ගත්තා. තව කණු දෙකක් තියෙනවා. ඒ කණු දෙකක් හිටෝලා තව ඒ උඩින් ඒ ටික කරගන්නත් ඕන. ඉතින් අපි මේ වැඩි කතා කරන්න ඕනේ නැහැ. ඉතින් ඒ ටිකත් කරගමු ඉක්කෙන්ද. ඉතින් ඔයාලට මේක සුපිරි වීඩියෝ එකක් නම් subscribe පාරක් දාලා like එකක් දාන්න ඉතින්. හරිද? අපි ගිනියන්. guys ඉතින් අපි කණු 6ක් හිටවලා උඩ කැල්ලත් බැඳගත්තා. ඔය මැද්දට ලීයකුත් දාගෙන ඉතින් ඒක ටික කරගෙන ඉවරයි. දැන් ඉතින් මේ තව තියෙනවා මේ 4 කොන බැඳ ගන්න මෙතනින් මේ 4 කොන බැඳ ගන්න තියෙනවා. ඒ 4 කොන බැඳගෙන ඊට පස්සේ තියෙන අපිට පොල්ලතු දාගන්න. පොල්ලතු දාගෙන ඉවරලා ඉතින් ඒවට ඉවර කරන්න තියෙන්නේ. subscribe කරන්න කියලා කියන අනිවාර්යයෙන්ම ඉතින් මට උදව් වුණා. ගොඩක් මාවේ මලයා උදව් වුණා. උදව් වුණා කිසිම වැඩකට නැහැ ඉතින්. කමන්නේ ඉතින් අපි මම තව යාළුවෙක් හිටියා මම ඔයාලට පෙන්වන්නේ. එයා නම් එහෙනම් ඉතින් අපි ඒ 4 කොනත් බැඳගෙන ඊට පස්සේ ඉතින් උඩට පොල්ලතු දාගන්න ඕන. මේ කියන්න ඕන කෙටියෙන් මම ඔයාලට පොල්ලතු දාන එක පෙන්වුවේ නෑ. වීඩියෝ එකේ ගොඩක්ම ස්පීඩ් කරලා ඇති වීඩියෝ. ඉතින් මේ වීඩියෝ එක දික් වෙන හින්දා ඔයාලට කම්මැලිත් හිතෙනවනේ බලන්න. ඉතින් ඒ හින්දා මම පොල්ලතු මේ ඇලට දාන ඒවා දැන් ඒවා මුකුත් දැම්මේ නෑ. වියනකොට දාන්නම්. ඊට පස්සේ මේක දානකොට දාන්නම්. ඉතින් තරහ වෙන්න එපා කට්ටිය කියනවා. ඉතින් මම මේක බැනගෙන ඉවරලා ඔයාලට ඉතුරු කැලේ දාන්නම්. ඉතින් එතකන් ඔයාලා බලන් ඉන්න ඕන subscribe පාරක් දීලා ඉතින් guys ඉතින් මෙන්න මේ විදිහට අපි මේ පොඩි බෝක් කරගෙන ගාවා. මම ගෙදරට යනවා පොඩියට වගේ පාර හදාගත්තා ඉතින්. guys ඉතින් මොකද වෙන්නේ? හොඳ ඉන්නවනේ කට්ටිය ඉතින් හැමදාම කියනවා වගේ මං කිව්වනේ පොල්ලතු වියා ගන්න ඕනේ කියලා. ඉතින් මම පොල්ලතු විව්වා. හැබැයි ඔයාලට මම බොරුන් දුනා වියන එක දාන්නම් කියලා. හැබැයි මට ඔයාලට ඒක දාගන්න වෙලාවක් නැතුව ගියා. කියන්නේ මෙහෙමයි. අපේ අම්මා වැඩ පොඩ්ඩක් තියෙනවා. ඉතින් එයාටත් පොඩි කලබලයි හින්දා ඉතින් කොහොම හරි අම්මා ඇන්දෑවට වියල් දුන්නා. මට ඔයාලට වියන විදිය දාන්න බැරුව ගියා. කමක් නැහැ ඉතින්. මෙහෙම මම පොල්ලතු ටික වේලෙන්න දැම්මා. තව මේ පැත්තේ තියෙනවා සෑහෙන්න. මේ පැත්තේ තියෙනවා. ඉතින් කියන්න දේවල් නැහැ ඉතින් වෙන. ඉතින් ඔයාලට කියනවා මේ අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න. මට support එකක් දෙන්න. ඉතින් මම වීඩියෝ එක part දෙකකට දානවා. ඒ කියන්නේ මේ පළවෙනි part එකයි දෙවෙනි part එකයි. ඉතින් පළවෙනි part එක වල්ලා දෙවෙනි part එකට එන්න ඉතින් කියනවා. ඉතින් එහෙනම් අපි අදට කැපෙනවා. හැමෝටම ජය වේවා.